ආයුබෝවන් අද අපි කියලා දෙන්න යන ටිප්ස් 5 අනුගමනය කළොත් ඔබේ පෙම්වතා වෙන කවරදාටවත් වඩා ඔබට ආදරය කරන්න වෙන කවරදාටවත් වඩා උමතුවෙන් වගේ ඔයාවම සොයන්න පටන් ගන්න පුළුවන්. ඒ මොකද කියනවා නම් අපි අද කතා කරන්න යන ටිප්ස් 5න් වෙන්නේ ඔබ ගැන සහකරුගේ ආකර්ෂණය වර්ධනය වීම සහ ඔබ හරිම වටින කාන්තාවක් බව ඔහුටම තේරුම් ගැනීමට ඉඩ සැලැස්වීම යන ප්‍රතිඵල නිසායි. ඉතින් මේ කරුණු දෙකම සපිරුණාම ඔහුට ඔබව පේන්නේ හරියට ඔහුගේ ඩ්‍රීම් ගර්ල් හැටියටයි. ඉතින් ඔබව ලබා ගන්න ඔහු ඕනෑම දෙයක් සිදු කරන්න මෙහිදී සූදානම් වෙනවා. මොකද ඔහුට ඔබව ඇත්තෙන්ම Tamanගේ බිරිඳ කරගන්න අවශ්‍ය වෙන නිසා. අද මේ කතා කරන්න යන ටිප්ස් ආදරය කරන මුල් කාලය අරමුණු කරගෙන කතා කළත් කාලයක් තිස්සේ ආදරය කරන අයටත් Tamanගේ ආදරය අලුත් කරගන්න පොඩ්ඩක් ස්පයිස් අප් කරගන්න බෙහෙවින් වැදගත් වෙනවා. පළවෙනි ටිප් එක තමයි ඔහුට කවදාවත් එපා වෙන්නේ නැති කාන්තාවක් වෙන්න. මින් අදහස් වෙන්නේ ඔබ ඔහු සමග ඉන්නා විට ඔහුට සතුටු හිතෙන ඉන්න ආස හිතෙන වටපිටාවක් සකසන්න කියන කාරණයයි. ඔහු සතුටින් ඉන්නේ ඔබත් සමග නම් ඒ තමයි මෙහිදී විය යුතු දේ. ඒ වගේම ඔහුට තව තවත් ඔබ සමග කාලය ගත කිරීමට ආශාව ඇති කරවීම තමයි මේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් මේ විදියට තත්වය ඇති වෙන්න නම් ඔයා ඒක නිර්මාණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඔහුට වෙන කොහේවත් ගිහින් ලබන්න බැරි මානසික සතුටක් නිදහසක් බිරිඳක් වශයෙන් ඔබින් ලැබෙනවා නම් ප්‍රශ්න වලින් 90% විතරම විසඳිලා ඉවරයි. ඉතින් මේ සඳහා ඔබ ඔබේ සහකරු සමග කාලය ගත කරන විට කළ යුතු දේවල් 3ක් තියෙනවා. ඒ දේවල් 3 තමයි ඔහුගේ නම නිතර කීම. මේකට හේතුව තමයි අපේ මොළය අපේ නමට හරිම සංවේදී ලෙස ප්‍රතිචාර දැක්වීම. මේක ආදරයේදී විවාහයේදී එකිනෙකාගේ සම්බන්ධතාවය ශක්තිමත් කරන්න පුළුවන් බවට මනෝවිද්‍යාත්මක පරීක්ෂණ රාශියකින් තහවුරු වුණු ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමයට ඔබ ඔහුගේ නමත් එක්කම නිතරම ප්‍රශංසාත්මක මුඛයෙන් යමක් ඔහුට කීමේදී ඔහු අගය කිරීමේදී ඔහුගේ නම නිතරම අතරමැදදී කීමට වග බලා ගන්නවා නම් ඔබට ඉක්මන් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබෙනවා ඇත. හැබැයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේ නැහැ කියනවනේ. මේක ඔහුට එපා වෙන තරමටම නිතරම කරන්න යන්නත් එපා. නමුත් විටින් විට ඒ සිදු කිරීමට වග බලා ගන්න. අයි කොන්ටැක්ට්ස් පැවැත්වීම සහ ආදරණීය බැල්ම. ඉතින් ඔබේ සහකරු ඔබත් සමග කතා කරන විට හරි ඔබ දෙදෙනා එක්ව කුමක් හෝ වැඩක නිරත වී සිටින විට හරි ඔබ සිදු කළ යුත්තේ ඔහුගේ ඇස් දෙස ගැඹුරින් බැලීමයි. එසේ බලමින් සිතන්න ඔබ ඔහුට කොතරම් ආදරෙයිද කියලා. ඔබට කොච්චර ඔහුව ඕනිද කියලා හිතන්න. ඔබ ඔහුට කොච්චරනම් ආකර්ෂණය වෙලා තියෙනවද කියලා හිතන්න. එසේ සිතමින් ඔහු දෙස ආදරණීයව බලන්න. මෙවිට ඔබට දක්වන්න පුළුවන් ආදරණීයම බැල්ම ඔහු වෙත දක්වන්න. ඇස් කියන්නේ කෙනෙක්ගේ ආත්මය බලන්න පුළුවන් කවුළුවක් වගේ දෙයක්. ඇස් වලින් ඔබේ හදවතේ කතාව මොකක්ද කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඉතින් ආදරයේදී ඔබ ඇස් වලින් sannivedanaya කරන්නේ කොහොමද කියන කාරණය හරිම වැදගත්. ඒ මොකද කියනවා නම් දීර්ඝ අයි කොන්ටැක්ට්ස් වලින් දෙදෙනෙක්ට එකිනෙකා වෙනුවෙන් ආදරය ලැබියාව සහ ආකර්ෂණය ඇති කරවන්න පුළුවන් වෙන නිසායි. නැවත වරක් කියනවා නම් Tamanගේ ආදරණීය පෙම්වතා හෝ ආදරණීය ස්වාමි පුරුෂයාගේ ඇස් දෙස මෙසේ බලනකොට අර ආදරණීය හැඟීම් හිතෙන් හිතන ගමන් ඒ සිදු කරන්න. ඔහු අවට සිටින විට නිතර සිනාසෙන්න. සාමාන්‍යයෙන් සිනහවීම මගින් ඕනෑම කෙනෙකුගේ ආකර්ෂණීය බව වැඩි වෙනවා. මොකද සිනහවීමෙන් සතුට විනෝදය යන හැඟීම් පිළිබිඹු වෙන නිසා. ඒ වගේම ඔයා කෙනෙක්ව දැක්කම ඔවුන් අසල රැඳෙන විට සිනහවෙන් කාලය ගත කරනවා නම් ඔවුන්ට දැනෙන්නේ ඔවුන් නිසා ඔබ සතුටින් සිටින බවයි. ඔවුන් නිසා ඔබ සිනහ වෙන බවයි. සිනහවීම සතුටින් සිටීම කියන කරුණු කෙනෙක්ගේ පවතින ආකර්ෂණීය බවට ඉතාමත් තද බල ඍජු සම්බන්ධතාවයක් දක්වනවා. ඒක ආදරය සම්බන්ධ මනෝවිද්‍යාවේ තහවුරු කරන ලද ඉතා වැදගත් සම්බන්ධතාවයක්. ඉතින් ඔබ සතුටින් සිනහමුස් මුහුණින් ඉන්න ඔබට ඔබේ සැමියාව එහෙම නැත්නම් පෙම්වතාව වඩාත් ආකර්ෂණය කරගත හැකියි. විශේෂයෙන්ම ඔබ පෙම්වතාව හමු වෙන සෑම විටම එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා වැඩට ගොස් ආයේ නිවසට පැමිණෙන විට අවංකව හදවතින්ම නැගෙන සතුටින් සිනහ වෙන්න. විවාහ වෙලා අවුරුදු ගාණක් ගියා කියලා ඉන්න ඔබට ලැබෙන ආකර්ෂණීය අඩුවක් නම් වෙන්නේ නැහැ. කාන්තාව කරන ගොඩක් ලොකු වැරැද්දක් තමයි මුලදී මෙසේ දේවල් සිදු කළත් දරුවන් ලැබිලා අවුරුදු ගාණක් ගත වුණාට පස්සේ මේ දේවල් අමතක කරලා දාන එක. එහෙම කරන්න එපා. ඔහු නිවසට එන විට අර සඳහන් කළ පරිදි ආදරණීයව සිනහ වෙන්න. ඒ වගේම දෙවෙනි කරුණේදී සඳහන් කළ පරිදි අයි කොන්ටැක්ට්ස් පවත්වන්නත් අමතක නොකරන්න. සැමියාට කවදාවත් ඔයා ගැන ආශාව ඉවර නොවන විදියට තත්ත්වය පවත්වා ගන්න ඔබ කළ යුතු මූලිකම දේවල් 3 ගැනයි අපි අද කතා කළේ.
ඉතින් මේ සඳහන් කළ පියවර තුනම එකවර සිදු කිරීම අනිවාර්යයි. එක් පියවරක් පමණක් සිදු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල 100%ක් ළඟා කර ගැනීම ගැන තහවුරු කර නොහැකි. ඉතින් මුළු ජීවිත කාලයම ඔබේ අතාල්ලන් එකට ඔබත් සමග වයසට යන ඔයාගේ ජීවිතේටම සහායක් වෙන්න ඉන්න ඔබේ ආදරණීය සැමියාට මේ පියවරයන් තුනම අනුගමනය කරමින් ආදරය ලෝභ නැතුව දෙන්න කියලා අපි මතක් කරනවා. මේ ටික මාස 3ක් ඇතුළත කාලයක් තිස්සේ කරලා අපිත් එක්ක ඔබේ අදහස් බෙදා ගන්න කියලා අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඇත්තටම අපි ඉගෙන ගන්න, රැකියාවල් කරන්න, සල්ලි හම්බ කරන්න, දරුවන්ට යුතුයකම් කරන්න මේ හැම දෙයකම ලයිෆ් එකේ බිසි වුණාම අපේ ආදරණීය සහකරුවෝ සහකාරියගේ මානසික සතුට ඒ බැඳීම රැකගත යුතු බව අපිට අමතක වෙනවා. කොටින්ම කියනවා නම් කාලයක් යද්දී ආදරය කරන්නත් අමතක වෙනවා. ඉතින් අන්තිමට ඒ බැඳීම් ගිලිහෙනකම් ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ මාතෘකාවේ ඉතිරි කොටස් ටික ඉතා ඉක්මනින් අරන් එන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.